අද බොස් මොනවා කියයිද දන්නේ නැහැ. බොස් විතරක් නෙමෙයි. ඔෆිස් එකේ වටේ ඉන්න අය ඒ අයත් බලාගෙන ඉන්න ඉතින් වැරද්දක් අල්ලගන්නනේ. අඩුවක්ම තමයි කියන්නේ. මූණ එල්ලගෙන වැරදිම හොය හොය බොස් හින්දම සමහරලාට මට මේ රස්සාව එපාන. ඔබත් එහෙම කෙනෙක්ද? ඔබ එහෙම බොස් කෙනෙක්ද? toxic people. විෂ සහිත මිතුරන්. විෂ සහිත බොස්ලා, ඩිරෙක්ටර්ස්ලා, තමාගේ නායකයා හැමතිස්සෙම විෂ සහිතයි කියලා කියන්නේ අනිත් අයට කිසි ප්‍රසන්නතාවයක්. ආයතන ප්‍රධානියා ඉන්නේ ආතතියෙන්. එයා ඉන්නේ අසතුටින්. එයා ඉන්නේ කලකිරීමෙන්. ඒක පිට කරනවා අනිත් අයගෙන් ගොඩක් වෙලාවට. මෙන්න මෙහෙම තමයි ටොක්සික් විස නිර්මාණය වෙන්නේ. ඔබ වැඩිපුරම අනිත් අයට ප්‍රොජෙක්ට් කරන්නේ, ඉදිරිපත් කරන්නේ විවේචන නම්, අඩුපාඩු නම්, ආයතනයේ තියෙන වැරදිම නම්. බොස් කෙනෙක් නම්, ඔබ නායකයා නම්, ඔබ හැමතිස්සෙම කියන්නේ ආයතනය ගැන වැරදි නම්, මේකත් පුරුද්දක් හැටියට ඔබ විස සහිත පුද්ගලයෙක් ලෙස ඔබේ වයිබ්‍රේෂන් එක ලෝ 500ට අඩු 250ට අඩු කියලා කියන්නේ අපි. ඒ ලෝ වයිබ්‍රේෂන් එක දිගින් දිගටම පවත්වාගෙන ගියොත් ආයතන ප්‍රධානියෙක් නම් ඔබේ ආයතනයේ කඩා වැටීමට ඒක ලොකු හේතුවක්. ඔබේ සේවකයන් කවුරුත් සතුටෙන් නෙමෙයි වැඩ කරන්නේ. එහෙනම් ඔබ කෙනෙක් තෝරගන්නට බලන්න ධනාත්මක ආකල්පද තියෙන්නේ. ඔහු ඇය කතා කරන්නේ හැමතිස්සෙම රටේ තියෙන අඩුපාඩුයි, ආයතන අඩුපාඩුයි, ණයගත් ඒවායි කතා කරොත් ඍණාත්මක නම් ඒ තමයි toxic people. විස සහිත පුද්ගලයෙකුගේ ලක්ෂණ. ඉරිසියා සහගත බව. කුහක කතාම නම් එන්නේ. අනිත් අයගේ වැරදිම කියනවා කියන්නේ ඉරිසියා සහගත බව. එහෙනම් ඇය ඔහු ඇසුරු කිරීමෙන් වෙන්නේ ඔබත් ඒක ඇතුළට ඉක්මනින්ම පත්වනවා. ඒ වයිබ්‍රේෂන් එක ඔබට බලපානවා. ඔබ සුබවාදී පුද්ගලයන් ඇසුරු කරන්න. ඔබේ ආයතනය සුබවාදී කරගන්න. ඔබේ බොස් අපිට මිනිස්සුම වෙනස් කරන්න බෑ. ඔබේ බොස් ඔබට වෙනස් කරන්න බෑ. ගොඩක් අය මොකද දන්නවද එහෙම අය කරන්නේ? හිමින් සැරේ ඒ ආයතනෙන් ඉවත් වෙලා වෙන හොඳ ආයතනයකට යනවා, තමාව බේර ගන්නවා. ඒකට කමක් නැහැ.